අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස වාර්තා කරනවා තුර්කි නියමුවාගේ දස්කමින් මගින් 202කගේ ජීවිත බේරේ කටුනායක පැයක් වැසෙයි. මගින් සංසුන් කරන්න නියමුවාගේ උපක්‍රමයක්. හදිසි ගොඩබෑමට ගුවන්තොටුපොළ සියලු අංශ සීරුවට ගෙන තිබෙනවා. ඊළඟ දවසේ සිදුවෙච්ච සිදුවීම් වාර්තා කරන මව්බිම් ප්‍රධාන සිරස්තල ලෙස අනුරාධපුර ප්‍රධාන රෝහල ආරක්ෂාව ඉල්ලයි යලි සිහි කැදවීමට ඊයේ වෛද්‍ය වර්ජනයක් ලෙසින් මව්බිම් පුවත්පතේ සිරස්තලයක් වාර්තා වෙනවා. අද දිවයින පුවත්පත වාර්තා කරනවා මතුකම සඳමිනට යුක්තිය ඉල්ලයි මරණ සිදුවුණේ එන්නත්කින් දැයි නිශ්චිතව හෙළිවනතුරු තවත් එන්නත් වර්ග 9ක් භාවිතය තහනම් කරයි. එඬේරමුල්ල කඩකාමරයකින් පද්මයේ ගිනියාවි මතුවේයි කොටස් වෙනඳුල ආයුධ සම්බන්ධ කරගත් බරපතල මූල්‍ය වංචා දෙකක් ජීවිත 202ක් පැය දෙකක් කුවන් කැබේ දලවක් අතර ලෙසින් දිවයින සිරස්තල අද වාර්තා කරනවා. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ප්‍රමිතියෙන් තොර ඉන්දිය ඖෂධ 10ක් භාවිතයෙන් නිවතට ඖෂධ නියාමන අධිකාරිය කියයි. අවතන් වූ සෝයමිල් පරිප්පු කන්න බැහැ කීති කොත්මලේ විරෝධතාවක් අනුරාධපුර රෝහලේ වෛද්‍ය වර්ජනයෙන් රෝගීහු අසිරුතාව යනුවෙන් තවත් සිරස්තලයක් වාර්තා කරන අරුණ පුවත්පත එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට 12 වෙනිදා උපදෙස් දුන්නා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පවසන ප්‍රකාශයක් තිබෙනවා අරුණ පුවත්පතේ. පාලයන් රැඳුවන් අහස් විඩිල්ලෙන් වෙල්ල කරයි වහලෙන් වැටීමෙන් රැඳවුවකට තුවාල විසින් වාර්තා කරනවා ඊයේ ගාල්ල බන්ධනාගාරයේ සිදුවුණු සිදුවීම. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය රුපියල් බිලියන 500ක පරිපූර්ණ ගැස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට හානි වූ නිවාස සඳහා රුපියල් බිලියන 100ක් යටිතල පහසුකම් නංවන රුපියල් බිලියන 250ක් යන ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා. යුරෝපා සංගමයෙන් තවත් ආධාර දීමට එකඟ වූ මිලියන 655 නංවයි. සංස්කරණ කටයුතුවලට ජපානයෙන් මිලියන 750ක් එන්නත් වර්ග 10ක් භාවිතය අත්තුඩේ ජාතික ඖෂධ නියාමනයේ අධිකාරී ප්‍රකාශය සම්පූර්ණ වනවා. ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ රෝගීන් තිදෙනා මියගිය තහනම් එන්නතින්ද ප්‍රශ්නාර්ථයක් සමගින් ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා. පරීක්ෂණ දිගටම ජාතික ඖෂධ නියාමන අධිකාරී සභාපති කියයි විෂ බීජයක් ඇතැයි තොරතුරු ලැබුණා. සමාගම තවත් ඖෂධ 10ක් අත්හිටුවා යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රකාශය සංකන්නවා. මහපාර මැද අලියත් සටනක් ඇඟලුම් සේවිකා බසයටත් ගහලා පොලිසිය නැවිත් පිරිස බේරගෙන යනුවෙන් තවත් සිරස්තලයක් වාර්තා කරනවා. රංජන් ජයලාල්ගෙන් ආන්දෝලනාත්මක හඬපටයක් තවත් වාර්තා වෙනවා. ආපදා සහනට කෝටි 50,000ක පරිපූර්ණකය අද රටනගන ජගත් ආධාර සමුළුවක් ජනවාරී පවත්වන බවත් ලංකාදීපයේ සම්පූර්ණ වනවා.